නේ ජර්නලින් ගැන. ජර්නලින් ගැන දන්න ජර්නලින් කරන ගොඩාක් අය ඇති. ඒ වගේම ජර්නලින් ගැන අහලා තිබ්බට කරලා නැති, හැබැයි කරන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න, එහෙම නැත්තම් ජර්නලින් ගැන කිසිම දෙයක් දන්නේ නැති අයත් ඇති. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ජර්නලින් කියන්නේ මොකක්ද? ජර්නලිනුයි ස්ක්‍රිප්ටිනුයි අතර වෙනස මොකක්ද? ජර්නලින් law of attraction එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ජර්නලින් වලින් අපිට ලැබෙන වාසි මොනවද වගේ ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මොකක්ද මේ ජර්නලින් කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තාම ඔයා මගේ වීඩියෝ බලන්න මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම්